අපේ ජාතියේ විදහස නම් ලැබිලා තියෙනවා. අපේ තත්ත්වයේ බොහොම අපේ ආශාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට සාස්ත්‍රික රටක්. When our country became independent, naturally the question arose of national language superseding English as the official language of the country. ආත්ම ගෞරවය ඇති ජාතියක් වශයෙන් සිටීම හා නොසිටීම පිළිබඳ අවසාන තීරණය බොහෝ දුරට රැඳී තිබෙන්නේ අපගේ තරුණ පරම්පරාවේ අධ්‍යාපනයේ කාර්යක්ෂමතාවය, ආයාසය, ජාති අනුරාගය, විනයගරුකත්වයේ මතය. රක්ෂාව නොලැබුණ තරුණයන්ට රක්ෂාව ලබා ගැනීමට තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ උත්සාහයෙන් ආදායමක් ලබා ගැනීමට ක්‍රම අද යොදලා තියෙනවා. ඒ සමාජයේ මං ගොඩනගන්නට බලාපොරොත්තු වෙන්නේ දුගී දුප්පත්කම පිට දැකීම. තරුණ පරපුරේ සමාජිකයින්ට අප රටේ සංවර්ධනයේ ආර්ථික සැලැස්මේ අප සමාජයේ දේශපාලන ව්‍යුහයේ බාර දිය යුතුයි. නමුත් අපේ ගමේ මිනිස්සුන්ගේ සංවර්ධනයටත් අපිට අවස්ථාවක් දෙන්න. මං කියන එක අහපන් බුදු සර්. මං හිතුනේම බයෙන් සර්. ඕඩියේ ඉඳලා කිසිම විභාගයක් මං පාස් නෑ සර්. අනිත් උන්ට උන්ගේ පිටුවල අකුරු පේනකොට මට පෙනුනේ පිටු පුරා කුරුමිනිය මැස්ස ඉකිල්ලෙනවා සර්. මං කලුයි සර්. කොටයි. පන්තියේ කෙල්ල මට hina වෙනවා සර්. අපේ පන්තියේ සර් පොසත් පවුල්වල වස කොල්ලෝ මට වතුර බෝතල් දෙනවා සර් පුරෝගෙන එන්න. සල්ලි දෙනවා සර් කැන්ටිමේ පොලිමේ ඉඳලා ඒගොල්ලන්ට කෑම ගේන්න. ගෙනාවම මට ටිකක් දෙනවා සර්. ලොකු කොල්ලෝ සර් මාව දානවා සර් ගහ ගන්න. මම පැන ගුටි කනවා සර්. එතකොට ඒ අයියලා hina වෙනවා. අයියලා hina වෙනකොට මට බය නෑ සර්. මං හිතු කියලා ගුටි කනවා සර්. අයියලව හිනස්සන්න. අන්න එහෙමයි සර්. මං ටික ඉගෙන ගත්තේ මේකේ බේරිලා ඉන්න. මං උඹලා තුන් දෙනාවම මරනෝ. සර්ලට අපිව මරන්න බෑ සර්. මොකද බැරියකෝ මරන්න බැරි. චොක්රවලෝ. ඉතින් මා කුමක් කරන්නද? මාගේ දෙපා අවසඟයි. මා දැන් මහලුයි. සතුරන් මාලිගාවෙන් පිටත කඳ උරුලා සිටිනවා. එහෙත් රන් කඳක්සේ දිලෙන මා පුතුන් කෙසේ සතුරන් ඉදිරියට යවන්නද? මාත්මාවක්. අයියා සතුරන් ඉදිරියට යවීමටද හදන්නේ පියාණනි? මහිමා ඒ ඔබේ පුතුමෙන්ම මේ රටේ අනාගත රජු කනවන්න ඔහුව. පුත් කුමරා පැමිණෙනවා.